මොකක්ද උනේ? මම ඊයේ වැඩට යනකොට මේ අටවකට විතර වැඩට ඇවිල්ලා මේ කඩේ ළඟ නැවතුවා බඩුවක් ගන්න. ඒ වුණේ ගියොත් මට ගියත් තරම් ආපහු එළියට එනකොට සාන්තේ කැබ් එක ඇවිල්ලා නැවතුවා. මගේ බයික් එක ළඟ. මොකක්ද මට උඹ හම්බෙන්න ඕනේ. මොකද්ද ඔබ කරපු බඩු වැඩේ කියලා මට වැන්නා. මම බඩි දඟලන්න එපා මම කොයි ඊට පස්සේ මම දඟලන්න දෙයක් නැහැ කියලා මම ගියා ඉස්සරහට. අනකට කැබ් එක ඇදලා ගියා යන්නේ. ඉතලා මගේ ගෙවල් පැත්තට ගියා යන්නේ. එයා යන්නේ ඒ පාරේ මම යන්නේත් ඒ පාරේ. මම විනාඩි 5ක් විතර ඉඳලා විනාඩි 3-4ක් ඉඳලා මම මේ ඉතල යන්නේ යනකොට ගෙට කිලෝමීටර් භාගයක් විතර මෙහායින් මේ පාරේ වංගුවක් තියෙන එතන නවත්තලා මගේ බයික් එක නවත්තා. නවත්තලා මගේ බයික් එක අතුරු ගත්තා. අතුරු අරගෙන උඹ දැනගනින් මෙහෙමයි මොකට මේ අපහාස කරලා තියෙනවා ගංජාල්ලේ තියෙනවා අර ගැන කියලා මම නුඹන්න මට මොකද 3-4 දිනක් හිටියා මේ කට්ටිය අඳුරනවා. ඊට අන්තිමට මේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් හිටියේ. ප්‍රාදේශීය මන්ත්‍රී තමයි ඩ්‍රයිවිං කරන ඉන්දික කියන එක. ඊට පස්සේ එකෙක් කවුරු හරි අර කරුවල එතන වංගුව මේ එකෙක් කවුරු හරි මේ මූට පොලිසියට යන්නත් බැරි වෙන්න මේ සෝරට යන්න බැරි වෙන්න වැඩක් කරනවා කියලා පසිප් පැකට් එකකින් ගමුණට. මම නුනාම ගන්න වෙක් ගියාලා ස්පීඩ් ගතියත් එක ස්පීඩ් එක වෙන්නේ නැතුව ඊට සාන්තේ මාව අත්හැරියා මේ ටී-ෂර්ට් එකක් තිබිලා මේ ටී-ෂර්ට් එක සාන්තේ මාව අත්හැරියා උගෙන්කටත් වැදුනා පසිප්පු යන්ත අත්හැරියා මාව. අත්හැරියා මොකද මම එතනින් මේ ටී-ෂර්ට් එක මූණ පීදාගෙන යන්තම් අර කැලේට පැනගත්තා. කැලේට පැනලා ටී-ෂර්ට් එක ගලවලා මූණ යන්තම් පියදාගෙන ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න පුළුවන් මට්ටමට ඇස් දෙක හදාගෙන නෝනට කෝල් එකක් කරන්කෝ එන්න කියලා මේ අහවතන ඉන්නේ කියලා. වතුර බෝතලයක් තරගෙන. ඊට නෝන ඇවිල්ලා වතුර බෝතලයක් තරගෙන නෝන ආවා. එන්න මේ ඇස් දෙක හොදගෙන මේ ක්ලේන්දර තමයි මේ ගෙදරට ගියේ. ගෙදරට ගිහිල්ලා ආයෙ මූණ අතපය හොදගෙන මුළු ඇඟම කදිප්පු ගඳයි. මේ අතපය හොදගෙන මේ මේ කොළන රෝහලේ පැයයක් තුනක් තියලා මේ ECG ගන්න ඕනේ X-ray එකක් ගන්න ඕනේ කියලා මේ ඇඟිලි මූලික රෝහලට කිව්වා. මේ වාලා බයිපාස් එකක් කරලා තියෙන එක නැත්නම් මම බයිපාස් එකක් කළා දැන් අවුරුද්දක් විතර වෙන්නේ. 98ක් මේන් මේල් එක බ්ලොක් කරලා තියෙන්නේ. ඒකට ස්ක්‍රීන් එකක් දාලා තියෙන්නේ. ඇහැරෙන්න නැගිටින්න YouTube අවකාශයේ ටොප් නිවුස් සමග